Hi guys, ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා. ඉතින් අද වෙනස් තැනක ඉඳන් වෙනස් vlog එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මං දැන් ඉන්නේ කුඹුරේ. මේ කුඹුරේ පැල උඩ තමයි ඔයාලට පේනවා. මේ අපේ මේ ගමේ පොඩි උන් ටික මේ පැලක් හදලා. මේ අපේ කුඹුරේ මේ උඩ අපේ අයියා මීට කලින් හදලා තිබ්බේ පැලක්. ඒක ඊට පස්සේ මේ කැඩුනා කොහොම හරි වැස්සට හරි මොකක් හරි වෙලා කැඩුනා. දැන් ආපහු මේ ළඟදී ආයේ මේ ගමේ පොඩි උන් කට්ටිය එකතු වෙලා ආයේ මෙතන මේ කොට ටිකක් දාලා හදලා තියෙනවා. හරි ෂෝක් මෙතන හරි නිදහස්. හොඳ පොට් එකක් හොයන් තියෙනවා ඕනකට. මේ මගේ ඉස්සරහින් පේන view එක ඔයාලට පෙන්නන්නද හරිම ලස්සනයි. මරුවෑ. මං දැන් ඉන්නේ මේ ගහ උඩ. ඉතින් අද මගේ දවස කොහොමද ගෙවුනේ කියලා තමයි ඔයාලට මේ vlog එකේ තියෙන්නේ. ඉතින් දැන් මං ඉන්නේ කුඹුරේ. ඊට පස්සේ ඉතින් මොකද වෙන්නේ කියලා අපි බලමු. ඉතින් ඔයාලා පැත්තේ ගොයම් කිරට නැමිලාද? අපේ පැත්තේ නම් නැමිලා. හැබැයි ගොයම් නම් තාම කපලා නැහැ. ඔයාලා පැත්තේ ඉතින් ගොයම් කපලාද? අපේ පැත්තේ නම් ඉතින් තාම ගොයම් කපලා නැහැ. අපේ තව මේ පැහිලා විතරයි. කොහොමද ඉතින් මේ මාසේ විතර වෙද්දි ගොයම් කපනවා. එතකොට ඔයාලට ඒ vlog එකත් මම අරන් එනවා. ඉතින් මම මෙතන වාඩි වෙලා ඉස්සර අහස දිහා බලාගෙන ටිකක් වෙලා හිටියා. ඇත්තටම මාරම ලස්සනයි ඉතින්. මං ඉතින් මෙතනදී සින්දුවක් කිව්වා. ඒ සින්දුව මං ඔයාලට දාන්නේ නැහැ. මොකද ඒ තරම් ඒ සින්දුව හරිම ලස්සනයි. නෑ. ඒක ඇත්තටම හරිම කැතයි. මට සින්දු කියන්න බෑ කියලා මං දන්නවා. ඒ වුණත් මං try කරනවා. ඔය තියෙන්නේ ඉතින් මම මෙච්චර වෙලා බලාගෙන හිටපු පරිසරය. හරිම ලස්සනයි. හරිම නිදහස්. ඉතින් අපේ පැත්තේ කොයි පැත්ත බැලුවත් කඳු තමා තියෙන්නේ. ඒ පැත්ත බැලුවත් මේ පැත්ත බැලුවත් අනිත් පැත්ත බැලුවත් කඳු තමා තියෙන්නේ.
හුළඟ ෂෝ කොහොමත් ඉතින් මේ අගෝස්තු මාසේ ඉඳන් හුළඟ වැඩි. සරුංගල් අරින්න නම් මරු. ඊයේ නම් සරුංගලයක් අහසේ තිබ්බා. අද නම් සරුංගල් නෑ. ඉතින් මේ පැත්තේ කට්ටිය නම් සරුංගල් අරිනවා. ඔයාලා මේ දවස්වල සරුංගල් හදලා අරිනවද කියන්නකෝ. අතගේ බටුවා ගාව පෙන්නන්න මං ඔයාලට මේ. ඒ තාත්තා බටු හදලා තියෙනවා. මේ තියෙන්නේ බටු. චූටි චූටි ඒවා තියෙනවා. මේ තියෙන්නේ යාළුවනේ පරගෙඩි. ඔයාලා දැකලා තියෙනවද මේවා ඔළුවට ගානවා පෙලක් කට්ටිය නම්. ඉතින් අපේ පිල්ල ගාව තමයි මේ ගහ තියෙන්නේ. ඉතින් මං ගෙදර එනකොට අපේ අම්මා රොටි හදලා තිබ්බා. ඉතින් මං දැන් හදන්නේ රොටි කාලා ප්ලේන් ටිකක් බොන්න. අද අහස මාර ලස්සනයි. තැඹිලි පාටට මාර ලස්සනයි අහස. ඉතින් මං ඒකේ වීඩියෝ එකකුත් ගත්තා ඔයාලට බලන්න. ඉතින් බලන්නකෝ මං අද අහස මාරම ලස්සනයි. ඉතින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන් යන්න. ඒ වගේම like එකකුත් දාලා comment එකකුත් දාගෙන යන්න. ඉතින් එහෙනම් ඉතින් අදට මං ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. bye.